ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා මේලක ප්‍රොඩක්ෂන්ස් වෙතින් එන තවත් වීඩියෝකට. ඉතින් මම අද කතා කරන්නේ අර අනුයි කනුයි කියලා දෙන්නෙක් ඉන්නවා. මම ඒගොල්ලෝ ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ. ඒ ගැන හොයන ගමන් හොයන විස්තරේ ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් ඔයාලා මොනවද දන්නවද අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මුලින්ම කියනවා channel එකට අලුත් කෙනා අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඉතින් කියන්න තියෙන මේ වගේ වීඩියෝස් මන්දන්න මීට අවුරුද්ධකට කලිනුත් මේ දාලා තියෙනවා. එක YouTube එක තියෙනවා. මං ඔගොලුන්ට පෙන්න්න නංස්සරට ස්ක්‍රීන් එකට කියල්ලා අවුරුද්ධකට කලනු ඔය ලීක් කියල දාපු වීඩියෝස් වගේ ඇතිබ. ඉතින් මන්දන්න මට මොකුත් මේ සම්බන්ධ කමෙන්ට් එකක් දෙන්න මන්දන්න ඔගුල්ලොන් අදහස අනිවාරෙන් කමෙන්ට් කරන්න. හරිතින් අපි වැඩි කතා නැතුව වීඩියෝකට යමු. YouTube එක වීඩියෝස් එකට හැදිලා තිබ්බමන්න එක අනු කනුයි ලීක් කියලා ඒයාගෙන් නම අනුකනු නැතිනවා වැඩි විස්තරයක් දන්න. ඉතින් ඒකට වීඩියෝ සදලා තියෙනගේ කට අපි පොඩ්ඩක් බලමු ඒවා. බලමු අද කට්ටිය මොනවද මාරු කියන්නේ. අනුසා අනු මරින කොයිවගේද කියලා නොදන්න අයට දැනගන්න ඕනි එක්කම කරපු සංවාදයක් ගැනයි දැන් අපි කියන්නේ. ලංකාවේ හැමෝම වගේ ආදරේ දිනාගෙන ඉන්න අක්කා නගෝ තමයි අනුෂ්ටි සහ අනුෂ්ටි කියන්නේ. මේ වගේම අපේ කලා ලෝකයේ ඉන්න නියුන් කලාකාරයෝ වල විදියට අනුෂ්ටි සහ අනුෂ්ටිව හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අනු සහ පනු සමග. අනුෂ්ටි මොකද කරන්න හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දේ? මේ අවුරුද්දේ පොඩි හැල්ලක් තියෙනවා මම ඒක බලන්නේ. ඉතින් අනෝ කනෝ ලීක් කියලා අවුරුද්දකට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. උඩ ඒකත් බලන්න. ලීක් කියලා එන සෙට් එකක් දාන අවුරුද්දකට කලින් දාලා ලින්ක් එකක් තියෙනවා කියනවා. මචං ලින්ක් එක ගන්න දාලා නෑ. අවුරුද්දකට කලිනුත් මේ අවුරුද්දකට කලින් අවුරුද්දකට කලින් මේක දාලා තියෙනවා කියලා මේ ඒක කාලා ඉතින් ඔය සීන් තියෙනවා ඉතින් දන්නේ නැද්ද කියලා. ඉතින් යාළුවනේ සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. කතා කරන්නේ යන්නේ යාවල ආන්දෝලනාත්මක විදිහට කතාවට ලකුණු ස්වරූපී කර්මයන් දෙදෙනෙකු වුණ අනිත් සාක්‍රමික ගැන තිබුණ එක්තරා වීඩියෝ එකක් ගැන. ඉතින් ඔයාලා දැනටම දන්නවා නැති මේ සිද්ධිය මොකක්ද කියලා. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එකට ඔයා තාම නලුත් කෙනෙක් නම් දැන්ම පාරේ අපේ දියන් මේක මචං මේ අවුරුද්දකට කලින් දාපු වීඩියෝ එකක්. මම මේක නිකන් අර මේ බලන්න මේවා කරේ මම ඕගොල්ලොත් එක බලන්න මේ වීඩියෝ මේවා කරේ. ඒක ක්ලික් කරලා අපේ subscribe කරන්න. මම හිතන්නේ මේ කියන්නේ මට මෙතනින් තේරෙන්නේ මේ අවුරුද්දකට කලින් මීට අවුරුද්දකට කලින් තෝ ලීක් වෙච්ච සීන් එකක් මේගොල්ලෝගේ තිබිලා තියෙනවා මේ. මේගොල්ලෝ නිලියෝ නම් නෙමෙයි මම නිලියෝද දන්නේ මම එච්චරම ටීවී බලන්නේ ඒක ඇත්ත ඒක මම වැඩි සිද්ධියක් මොකුත් මේ ගැන දන්නේ
ඇති ඔගොල්ලෝ මොනවද දන්නවද අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම නිකන් වීඩියෝ YouTube එකේ මෙයාලා ගැන පොඩ්ඩක් විස්තර හොයලා බලන්න මොකක්ද මේ. මම දැක උෂාන් vlogs උත් දාලා තියෙනවා වීඩියෝ එකක්. තව එකක් දාලා තියෙනවා. ඒකත් අවුරුද්දකට කලින් තමයි දාලා තියෙන්නේ. පොඩ්ඩක් බලමු. මෙහෙම සීන් එකක් තියෙනවා. ඉතින් AI වලින් ඕවා මම දන්නේ අර වීඩියෝ එක උනත් ඉතින් AI වලින් මොනවා හරි ඒක AI වලින් කරා කියලා කියන්නත් බෑ ඉතින්. ඉතින් Taman දැනගන්න ඕනේ Tamanගේ ඩිසිප්ලින් තියාගන්න Taman දැනගන්න ඕනේ. ඒක තමයි මුලින්ම කියන්නේ. ඕගොල්ලෝ උනත් මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ උනත් අනිවාර්යෙන් ඩිසිප්ලින් තියාගෙන වැඩි මේ කොට දාගන්න. එච්චරයි කියන්න තියෙන්නේ. හරි ඉතින් අන්තිම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ උනත් මොන දේ කරත් හැමතැනම CCTV තියෙනවා, කැමරා තියෙනවා. මේක නම් තමන්ම කරලා දාපු වීඩියෝ එකක්. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. ඒ හැම දෙයකින්ම පරිස්සම් වෙලා තමන්ගේ ආත්ම කරුත්වය රැකෙන විදිහට ඒ විදිහට ඔයගොල්ලෝ තමන්ගේ වැඩ කටයුතු සිද්ධ කරගන්න. මේ වගේ දේවල් වලින් අපිට ලොකු පණිවිඩ ගන්න පුළුවන්. ඉතින් කියන්න තියෙන්නේ මේ දේවල් ඒ විදිහට පරිස්සමට පාවිච්චි කරගන්න ඔය තියෙන තාක්ෂණය. දැන් තාක්ෂණය කියන්නේ අපිට හොඳ පැත්තත් නරක පැත්තත් දෙකම තියෙනවා. ඉතින් ඒ දේ තමයි කියන්න තියෙන්නේ අනිවාර්යෙන්. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. like එක කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් වගේ කමෙන්ට් එක දාන්න. මම මේ ගැන විස්තරයක් සාමාන්‍යයෙන් කියන්නේ මම මේ දේ සම්බන්ධ විස්තරයක් මම ඇත්තටම මගේ ඔළුවේ අයිඩියා එකක් නැහැ. ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.